කොහොමද මගේ චැනල් එකත් එක්ක එකතු වුණාට ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයගොල්ලන්ට කියන්න අද මම කියලා දෙන්න යන්නේ කොහොමද අපේ CPU එක 100% එහෙම නැත්නම් 101% එකේ අපි කිසිම වැඩක් නොකර ඉන්නකොට තියාගන්න කියලා. මොකද සමහර PC තියෙනවා මම දැකලා තියෙනවා. ඒක ඔන් කරාට පස්සේ ඒක නිකන් ජෙට් එන්ජින් එකක් දැන් ඔන් කරා වගේ තමයි සද්දේ. ඊටාම වැඩි කූලින් ෆෑන් එකක් අනවශ්‍ය විදියට කැරගෙනවා වගේ කිසිම වැඩක් නොකර ඉන්න කොටත් ඔයාගේ ප්‍රොසෙසරේ ප්‍රොසෙසින් පවර් එක පෙන්වන්නේ 100 කිට්ටුව. ඉතින් එහෙම වෙන්න දෙයක් නැහැ සාමාන්‍යයෙන්. අපි බලමු අද කොහොමද අපි ඒක වෙනස් කරන්න කියලා 100ට 1ට 2ට කොහොමද ගන්න කියලා සහ කූලින් ෆෑන් එකේ තියෙන රහසකුත් ඔයගලන්ට කියන්න. රයිට්. ඒකට මුලින්ම අපිට යන්න වෙනවා කන්ට්‍රෝල් පැනල් එකට. ඔයාලට මෙතන ටයිප් කරන්න ඕන කන්ට්‍රෝල් පැනල් කියලා. අපි කන්ට්‍රෝල් පැනල් එකට ගියාම ඔයාලන්න වෙනවා මෙතන power option කියලා තියෙනවා. අපිට power option වලට යන්න පුළුවන්. ඊට පස්සේ power option වලට ගියාට පස්සේ ඔයගලන්ට පේනවා choose a customize power plan කියලා. දැන් මම මේක දාලා තියෙන higher performance කියලා. මොකද මගේ graphic card දැන් නැති හින්දා මට මේ තියෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ හින්දා මම ඒක දාලා දිනවා. ඔයාලට පුළුවන් ඒක change plan setting කියන එකට යන්න. right. change plan setting ගියාට පස්සේ ඔයගලන්ට දිනවා මේ වගේ තරක් වෙනවා මේ right. එතන තියෙනවා පල්ලා advanced change advanced power setting කියලා. මේ ඒක තියෙන change settings for the plan high performance කියලා ගන්න. දැන් අපි change advanced power setting කියන එක ටික් එකක් දානවා. ඒ ටික් එක දැම්මම මෙන්න මෙහෙම දැනගන්න ඕන. advanced settings කියලා අපිට dialog box එකක් එනවා. power option කියලා. එතකොට ඒකේ තියෙනවා select the power plan that you want to customize and then close settings that reflect how you want to your computer manage power right. ඊට අපි ඒකේ පල්ලෙහාට යනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන process power management කියලා කොටසක් තියෙනවා. ඒක අපිට මෙන්න මෙතන ප්ලස් මාක් එකට ටික් එකක් දැම්මම මිනිමම් process state කියන එක එනවා. සමහර වෙලාවට මෙන්න මේක ඔයගොල්ලන්ගේ ප්‍රධාන ප්‍රශ්න වෙන්න පුළුවන්. මෙතන මිනිමම් process state කියන එකට ගිහිල්ලා අපි ඒක ටික් එකක් දැම්මම මෙතන දැන් මම දාලා තින්නේ 0% right. ඔයාලට මේක වැඩි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ processor එකේ අඩුම processing power එක 0. එතකොට ඒ වගේම cooling fan policy එකත් අපිට මෙතන දාන්න පුළුවන්. මම දාලා තියෙන්නේ passive right. active දාන්නත් පුළුවන්. එතකොට වැඩි වැඩ කරනවා වැඩි. ඒ වගේම maximum process state කියන එක ඒක අපේ processor maximum වෙලාවට කොච්චර percentage එකක් අපි මේකෙන් පාවිච්චි කරනවද කියලා ඒක අපිට දාන්න පුළුවන්. අපි ඒක 100% උඩරිම දානවා right. මෙතන දාලා මෙතන ටයිප් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ දැන් මෙතන කිසිම වෙනසක් කරේ නැති හින්දා මොකුත් නැහැ. නැත්තම් වෙනස කරලා මෙතන apply දෙන්න. apply දුන්නාට පස්සේ okay දෙන්න right. කොහොම තමයි අද වෙන්නේ වීඩියෝ එක. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි. දිගටම මගේ channel එකත් එක්ක practice මම මේ වගේ ලස්සන වීඩියෝ ඔයගොල්ලන්ට දිගටම ගේනවා. පුළුවන් තරම් කෙටි කරලා තමයි ගේන්නේ right. එහෙනම් ජය වේවා.